මිනාසං කොනිචිවා හැමෝටම සුබම සුබ දවසක්. හරි. අපි මුලින්ම බලමු මේ මොකක්ද කියලා. මම ඔන්න අද තමයි පළවෙනි වීඩියෝ එක දාන්නේ. මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට ඔයාලගේ ජීවිතේට මම ඉගෙන ගත්ත දේවල් වලින් උදව්වක් ලබා දෙන්න. හරි. මගේ YouTube channel එක තමයි ජපන් අත්තර කියන YouTube channel එක. හරි. අපි දැන් පටන් ගමු. හරි. මුලින්ම මම ඔයාලට කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේක මම මේ YouTube channel එක කරන්නේ ඔයාලට උදව්වක් විදිහට විතරයි. මුලින්ම කියන්න ඕනේ මම තාම ජපන් භාෂාව හදාරන කෙනෙක්. ඒ කියන්නේ මම ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා මම ජපානයේ තාම ඉගෙන ගන්නවා. තාම මාස 8ක් 9ක් විතර ඇති. මම දන්න දේවල් ඔයාලා එක්ක බෙදා ගන්න ඕනි හින්දා තමයි මම මේ YouTube channel එක පටන් ගත්තේ. මං හිතනවා ඒක ඔයාලට ලොකු උදව්වක් වෙයි කියලා. සමහර වෙලාවට මටත් වැරදීම් වෙන්න පුළුවන්. මොකද මම තාම ඉගෙන ගන්න හින්දා මේක ඔයාලට උගන්වන්න හිතාගෙන කරන YouTube channel එකක් නන් නෙමෙයි. ඔයාලට මම දේවල් කියලා දෙනවා. ඒකෙන් ඔයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් ප්‍රයෝජනයක් ගන්න කියලා මම ආරාධනා කරනවා. හරි. හජිමෙමෂෝ. හරි. දැන් මේ අහන්නකෝ. ඉස්සෙල්ලාම මම කියන්න ඕනේ මම මේ කළු පාටින් අකුරු ලියලා තියෙනවනේ. හැම වෙලාවකම කළු පාටින් අකුරු ලියලා තියෙන්නේ ජපන් අකුරු. ඊට පස්සේ කහ පාටින් අකුරු ලියලා තියෙනවනේ. අන්න ඒ කහ පාට අකුරු ඒ ජපන් වචනේ ශබ්ද කරන විදිහ. ඒ කියන්නේ ජපන් අකුරු වලින් ලියලා තියෙන දේ සිංහලෙන් ශබ්ද කරන විදිහ තමයි මම කහ පාට අකුරු වලින් ලියලා තියෙන්නේ. ඊට පස්සේ රතු පාටින් ලියලා තියෙනවනේ. රතු පාටින් ලියලා තියෙන්නේ සිංහල තේරුම. රතු පාටින් ලියන්නේ සිංහල තේරුම. ඊට පස්සේ කොළ පාටින් ලියන්නේ කොළ පාට අකුරු වලින් තියෙන්නේ ඉංග්‍රීසි තේරුම. මම හිතනවා ඔයාලට මේක තේරුණා කියලා. හරි. දැන් අපි මුලින්ම බලමු මොකද්ද කරන්න කියලා. හරි. දැන් ඔයාලට පේනවනේ මම ඔය ලියලා තියෙන තුන. මේකේ මම කහ පාටින් ලියලා නැත්තේ සිංහල තේරුම එන විදිහටම තමයි ශබ්ද කරන්නේත් ජපන් අකුරු. ඒ නිසා තමයි මම කහ පාටින් ලියලා නැත්තේ. මුලින්ම තියෙනවා හිරංගන කියලා. හිරංගන. ඊට පස්සේ කතංකන. ඊට පස්සේ කංජි. ඉස්සෙල්ලාම අපි බලමු මේ මොනවද කියලා. මුලින්ම තියෙනවා හිරංගන, කතංකන, කංජි. මේ තුනම ජපන් භාෂාවේ භාවිතා කරන හෝඩි තුන. ඒ කියන්නේ හිරංගන කියන්නේත් හෝඩියක්, කතංගන කියන්නේත් හෝඩියක්, කංජි කියන්නේත් හෝඩියක්. මුලින්ම බලමු අපි මේ හිරංගන කියන වචන. හිරංගන කියන හෝඩි ජපන් භාෂාව, ඒ කියන්නේ ජපානයේ හැදුන වචන කියවෙන්නේ මෙන්න මේ හෝඩියේ. ඊට පස්සේ කතංගන. කතංගන හෝඩිය ඉංග්‍රීසි භාෂාවෙන් ජපන් භාෂාවේ කියවෙන වචන. ඒ කියන්නේ අපි දැන් ඉංග්‍රීසි වචනයක් ගත්තොත් ඒක ජපන් භාෂාවෙන් ලියන විදිහ තමයි කතංගන කියලා කියන්නේ. ඊට පස්සේ කංජි. කංජි කියන එක චීන භාෂාවෙන් ජපානයට ආපු වචන පාවිච්චි කරද්දී ලියද්දී අපි භාවිතා කරන්නේ කංජි. එතකොට දැන් මෙතන හොඩි කීයක් තියනවද? 3ක්. හිරංගන, කතංගන, කංජි. මේ හොඩි තුනෙන් අමාරුම එක තමයි කංජි හොඩි. අනිත් දෙක නම් මම හිතන්නේ නෑ ඔයාලට අපහසු වෙයි කියලා. ඔන්න මම ඔයාලට මුලින්ම කියලා දෙන්න යන්නේ හිරංගන හෝඩියේ අකුරු ගැන. හිරංගන හෝඩියේ ප්‍රධාන අකුරු 46ක් තියෙනවා. අපි අකුරු 46ක් ඉගෙන ගන්න තියෙනවා. ඒකට අමතරව තව අකුරු තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න ඕන අකුරු 46යි තියෙන්නේ. මේ අකුරු 46 අපිට ඉගෙන ගන්න ලේසි. මොකද අපේ ශබ්දත් එක්ක එයාලගේ ශබ්ද සමාන වෙන හින්දා. හරි. දැන් අපි පටන් ගමු. මේ බලන්නකෝ. මුලින්ම තියෙන්නේ මේ අපේ අකුරු වගේම අකුරු ටිකක්. මේ තියෙන්නේ ස්වර අකුරු 5. ඒ කියන්නේ හිරංගන හෝඩියේ පළවෙනි අකුරු 5. අපේ අකුරු වලත් ඉංග්‍රීසි අකුරු වලත් තියෙන අකුරු 5ක් තමයි ස්වර අකුරු කියලා කියන්නේ. ඒ අකුරු ටික තමයි හිරංගන හෝඩියේ පළවෙනි අකුරු ටික. මම ඔයාලට කලිනුත් කිව්වනේ මම කහ පාටින් දාලා තියෙන අකුරු තියෙන්නේ මේ අකුරේ ශබ්ද ගන්න විදිහ ගැන කියන්න. මේකේ මං කහ පාටින් දාලා නැහැ අකුරු එකකවත් මේ හෝඩියේ.
මොකද අපිට මේ සිංහලයේ තියෙන අකුරු වලට සමාන શબ્දයක්ම තමයි මේ අකුරු වලත් තියෙන්නේ. ඒ නිසයි මම මේකට කහ පාටින් අකුරු දාලා නැත්තේ. මේක શબ્ද කරන විදිය දාලා නැත්තේ. දැන් බලමු අපි අකුරු ටික. මුලින්ම තියෙනවා අ අකුර. අ. සිංහල හෝඩියෙත් අ අකුර. එතකොට මේක ඉංග්‍රීසි හෝඩියේදී ඒ අකුර විදිහට තමයි පාවිච්චි කරන්නේ. අ. මුලින්ම තියෙන්නේ අ. શબ્ද කරන අ. හරි. ඊට පස්සේ ඊළඟ අකුර ඊ. 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 ඊට පස්සේ උ. 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 ඊළඟට තියෙනවා ඒ. 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 ඊට පස්සේ ඕ. මොකද අකුර ඕ. හරි. දැන් පැහැදිලි අකුරු ටික ආ ඊ ඌ ඒ ඕ. ස්වර අකුරු 5. දැන් මතකයිද අකුරු ටික? මේ තියෙන්නේ ඊළඟ අකුරු 5. මේ අකුරු 5 බලන්න. මේක සමානයි නේද? බලන්නකෝ ඉංග්‍රීසි හෝඩිය, සිංහල හෝඩිය, ජපන් වලත් අමාරු නෑ. මං කියවනේ මේ හෝඩියයි කතකන හෝඩියයි ගොඩක් ඔයාලට ලේසි වෙයි. මොකද සිංහල භාෂාවත් එක්ක මේ හෝඩි දෙක සමානව යන නිසා. අකුරු ලියන විදිහ තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ. මේකේ තියෙන්නේ ක අකුර, කි අකුර, කු අකුර, කේ අකුර, කෝ අකුර. කියවන්න බලන්න මාත් එක්කම. ක. ක. ඊළඟට කි. කි. කු. කු. කේ. කේ. කෝ. කෝ. මේකේ ඔයාලා මේ අකුරු කියවද්දී පොඩි වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ සිංහල හෝඩියට සමානයි. ඒ වුණාට මෙහි වචන පාවිච්චි කරද්දී මේ අකුරු වල උස් පහත් වීම ගැන පොඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. හරි. දැන් ඔයාලට තේරෙනවනේ මේක දැන් මේ යන විදිහක් තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් අපි අකුරු 10ක් ගැන බැලුවනේ. ඒ නිසා දැන් ඔයාලට පුළුවන් මාත් එක්කම මේක දිගටම කියවගෙන යන්න. මේ ටික ලේසි නිසා ඔයාලට පුළුවන් වෙයි කියලා මම හිතනවා. සා ෂී සු සේ සෝ. සා ෂී සු සේ සෝ. හරි. මේකේ බලන්න දෙවනි අකුර. දෙවනි අකුර පොඩි වෙනස්කමක් තියෙනවා. මොකද්ද වෙනස? අපි කියන්නේ සි කියලා. සි. ඒ වුණාට මේකේ අකුර ෂී. ජපන් භාෂාවේ සි අකුරක් නැහැ. ෂී අකුරක් තමයි තියෙන්නේ. හරිද? මේ ඊළඟ අකුරු ටික. තා චි සු තේ තෝ. තා චි ඉත්සු තේ තෝ. මෙතනත් පුංචි වෙනසක් තියෙනවා. ඔයාලට හොයාගන්න පුළුවන් මොකද්ද කියලා. බලන්න කොහොමදට? ඔව්. මෙතන තියන්නක් නැහැ. ති අකුර නැහැ. චි අකුර තමයි තියෙන්නේ. ඒ කියන්නේ ජපන් භාෂාවේ ති කියලා එකක් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට තියෙන්නේ ඒ වෙනුවට චි කියන අකුර. හරිද? ඊට පස්සේ තව වෙනසක් තියෙනවා. මොකද්ද? මේකේ තු අකුරක් නැහැ. අපි කියනවා තා ති තු තේ තෝ කියලානේ සිංහල භාෂාවේ શબ્ද කරන්නේ. මේකේ වුණාට තු අකුරක් නැහැ. තු අකුර වෙනුවට තියෙන්නේ ඉත්සු කියන අකුර. ඉත්සු. සු නෙමෙයි ඉත්සු. හරිද? බලන්න දැන්. තා චි ඉත්සු තේ තෝ. තා චි ඉත්සු තේ තෝ. හොඳයි නේද? හරි. දැන් මේ ටික මතක තියෙන්න ඕනි ඔයාලට. දැන් මං අකුරු කීයක් කියලා දුන්නද? මං අකුරු 20ක් ඔයාලට කියලා දීලා තියෙනවා. මේ තියෙන්නේ ඊළඟ අකුරු 5. මේ අකුරු 5 බලන්න. හරි. නා නි නු නේ නෝ. නා නි නු නේ නෝ. මේක වෙනසක් තියනවද? නැහැ. නා නි නු නේ නෝ. අපේ භාෂාව වගේම තමයි. මේ ඊළඟ අකුරු 5. හා හි හු
හේ හෝ. හා හී හූ හේ හෝ. මේකේ පොඩි වෙනසක් තියෙනවා. ඒක ඔයාලට පේනවා ඇතිනේ. හූ අකුර. හූ අකුරේ පුතේ හූ ෆූ දෙකටම ජපන් භාෂාවේ පාවිච්චි කරන්නේ මෙන්න මේ අකුර විතරයි. හූ ෆූ දෙකටම පාවිච්චි කරන්නේ මේ අකුර විතරයි. කියවන්න මාත් එක්ක ආයි පාරක්. හා හී හූ හේ හෝ. මේ ඊළඟ අකුරු 5. මා මී මූ මේ මෝ. මා මී මූ මේ මෝ. හරිද? දැන් මේකේ ආයි කියලා දෙන්නම් දෙයක් නැහැ. පුළුවන් නේ? මෙන්න මේක බලන්නකෝ. යා යු යෝ. එතන අඩු අකුරු මොනවද? සිංහල භාෂාවත් එක්ක බලද්දි මොනවද අඩු අකුරු? ඊ අකුර නැහැ, යේ අකුර නැහැ. ඔන්න ඒ දෙකත් ජපන් භාෂාවේ පාවිච්චි වෙන්නේ නැහැ. යා යු යෝ කියන අකුරු තුන විතරමයි මේකේ පාවිච්චි වෙන්නේ. හරි. මේ තියෙන්නේ ඊළඟ අකුරු 5. රා රී රු රේ රෝ. රා රී රු රේ රෝ. හරිද? දැන් පුළුවන් වෙන්න ඕනේ අකුරු ටික. රා රී රු රේ රෝ. මේ තියෙන්නේ ඊළඟ අකුරු 3. වා වෝ ඔයාලට දැන් මේකේ වෙනස තේරුම් ගන්න පුළුවන් නේ? වයන්නේ වා වෝ විතරයි තියෙන්නේ. මේගොල්ලන්ගේ හල් අකුරු පාවිච්චි වෙනවද? ඔව්. පාවිච්චි වෙනවා. හැබැයි එකම එක අකුරයි. මොකක්ද ඒ අකුර? න් අකුර විතරයි. අල් නයන්න විතරයි. ඒ අකුර ඇරෙන්න ජපන් භාෂාවේ හල් අකුරු නැහැ. හල් අකුරු නැහැ. න් අකුර විතරමයි තියෙන්නේ. ඔන්න මම අදට මේ අකුරු ටික කියලා දීලා ඉවරයි. අද පුතේ ඔයාලට මම දැන් මේ කියලා දුන්නේ අකුරු ලියන විදිහ නෙමෙයි. අකුරු ගැන පොඩි අවබෝධයක් ඔයාලට ලබා ගන්න විතරයි. ඒකෙන් ඔයාලට පුළුවන් මේ අකුර මොන වගේද කියන එක දැනගන්න. දැන් ඔයාලට කොහේ හරි ජපන් අකුරක් දැක්කොත් එහෙම මේ අකුරෙන් කියන්නේ මෙන්න මේ අකුරේ ශබ්ද වෙන විදිහ මෙන්න මේකයි කියන එක ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? දැන් අපි මෙතනින් මේක ඉවර කරමු. දෝමෝ අරිගතෝ ගොසයිමස්. බොහොමත්ම ස්තුතියි. thank you ඔයාලා හැමෝටම මගේ YouTube channel එකට ආවට මේව බැලුවට. ඊළඟ පාර මම ඔයාලට අලුත් වීඩියෝ එකකුත් අරගෙන ඉක්මනින්ම එන්නම්. එතකන් ඔයාලා මේ වීඩියෝ එක බලලා ජපන් අකුරු මොන වගේද කියලා දැනගෙන තියාගන්න. හරි. ආයි හම්බෙමු.